දන්න කසුන් කෙනෙන්නේ මන් දන්න කසුන් කෙනෙක් නෑ. එහෙනම් මමත් දන්නේ කසුන් කියන්නේ කවුද කියලා. මේ පොඩි දුව නිකන් මට බබා පාට දාන්න හදන්න එපා ඈ. බලන්න මූ දාලා බබා ඔයා කාව බබා ඔයා කෑවද කියලා හරි. ඔයා කෑවද? නදනගනි. උඹට මේ මගුල් නටන්න කාලේ නෑනේ. ඕලෙ ළඟටේ තියෙන්නේ ඒවට පාඩම් කරපන්. උඹ මේ නිකන් මේ පිස්සු නටන්නේ නේ. දවසින් භාගයක් මගේ ෆෝන් එක තමුසේ ළඟ තියෙන්නේ. ඇත්තම දර්ශනී මේ ෆෝන් එකම ගන්න පොළවේ. අල්ලලා තිබ්බොත් ෆෝන් එක බලා ගම. උඹ පාඩම් වැඩ විතරක් කරපන්. උඹට මේ මගුල් නටන්න කාලේ නෑනේ. දරගනි ඔය කසුන් එක තියෙන පළිලාව දැම්මම නවත්තපන් ඈ. තේරුණාද? මම ආයි කියන්නේ මම දෙපාරක් කියන්නේ නෑ. මම එකපාරයි කියන්නේ. තේරුණාද? පොඩ මේ කාලේ උඩ තියෙන ඉගෙන ගන්න එක විතරයි. අම්මයි තාත්තයි උඩ කන්න බොන්න අඳින ඔක්කොම දෙනවනේ. උඹ ඉගෙන ගන්න එක විතර කරනවා. වහාම රාතක පුතේ. නරක මම ගස්සකට කොච්චර ගස්සන්නේ? මේ පොඩි දුව අර නිමාලයන්ටිගේ දුව අන්න මේ මැරි කරන්න යනවලු. ඉතින් අපේ පවුලට මොන වෙඩින් එක කියනවා කිව්වා නෑ ඉතින් මම මේ හොඳයිනේ පිළිවෙලක් වෙන එක. නැත්තම් ඉතින් හැමදාම මොමින්ඩයි. ඒ වුණාට මේ ළඟදී එළවලුණා විතරයි. කොල්ල ඕස්ට්‍රේලියාවෙලු දෙන්නම බැදලා රට යනවා කිව්වා. අනේ මන්ද ඉතින් ඒ වුණත් මොනා වුණත් පිළිවෙලක් වෙන එක හොඳයිනේ නේදුව. මේ ඔයත් කවුරු ඉන්නවනම් කියන්න. හොඳ නම් තාත්තත් එක්ක මං කතා කරලා මේ හරි මං හිතන්නේ වතුරේ උතුරනවද කොහෙද? මං එනං ගිහින් එන්නකෝ. මේ කොල්ලෙක් ඉන්නවනම් කියන්න. ලැජ්ජ වෙන්න එපා. මං තාත්තගෙන් තාලා බලන්නම්. බලපන් මම බදින්දිත් මට 23යි වයස. දැන් උඹට 27ක් නේද? ඇත්තටම උඹට බඳින්න දහසක් ඇත්තම නැද්ද බං? මොකද්ද බං? මේ සුදුදුව මං ඇත්තටම අහන්නේ. තමසට කොල්ලෙක් ඇත්තම නැද්ද? අපේ අප්පච්චිත් සැලලිසා මම අපේ සම්බන්ධය අවුරුදු 2ක් හංගගෙන හිටියා බං. උඹ එහෙම ඉන්න ඕනේ නෑ. කියපන්. අපි හොඳ නම් ඔයලා බල කරලා දෙන්නම් ඕක. කියපන්කෝ බං. උඹට ඇත්තටම කොල්ලෙක් නැද්ද? මේ කෙල්ලේ දැන් ඔය ඔෆිස් එකේ ඉවත් නැද්ද බං උඹට හරියන කොල්ලෙක්? නෑ අනේ නෑ. මේ ඒක නෙමෙයි. අරුම්බර ඉස්සර කාලේ chat කරේ කවුද මේ? කසුන්ද කියලා කොල්ලෙක්. ඌටවත් මැසේජ් එකක් දාලා බලපන්කෝ බං. කසුන්ට මැසේජ් දාන්න. ඇයි උගේ ගෑණිගෙන් මම බැනුම් අහන්නද? ඌට ආන්හරේ බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්නවා. අනේ ඇයි අම්මේ ඔයා ඔහොම ළමයි 3 දෙනෙක්? කොයියෝ අපරාදේ.